අයිබන් කියලා පිළිගන්න ටොප් ඔෆ් ඩිසයින් YouTube channel එකට ආලා හැමෝම අද මේ වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්නේ මගේ නිවාඩු දවසේ මම කරපු දේවල්. මගේ නිවාඩු දවසේ මම කොහොමද ගත කළේ කියලා තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්නේ. ඉතින් මුලින්ම මම සූක් එකට තමයි ගියේ. ඊට පස්සේ දෝහවල තියෙන මම ආස කරන රෙස්ටොරන්ට් එකකට ගියා. ඉතින් අපි බලමු කොහොමද කියලා. දැන් නම් මං ඉන්නේ සූක්වා කැෆ් එකේ. ඉතින් මේ ඔයාලට පේන සත්තු විකුණන්න ඉන්න කට්ටිය. ඉතින් එයාලව දැක්කම පව් කියලා හිතෙනවා. මොකද එයාලා හිර වෙලානේ ඉන්නේ. ඉතින් මෙයාලව බලලා සතුටු වුණා නම් නෙමෙයි දුක් වුණා. ඉතින් සූක්වා කැෆ් එකේ ටිකක් ඇවිදලා ඊට පස්සේ ලෙමන් ගාඩන් රෙස්ටොරන්ට් එකට තමයි මම ඩිනර් ගන්න ගියේ. ඉතින් ඔයාලා දන්නවා ඇති සූක් එක කියන්නේ ට්‍රැඩිෂනල් මාකට් එකක්. මේකේ තියෙනවා ට්‍රැඩිෂනල් කොස්ටියුම්ස්, ස්පයිසස්, ඒ වගේම රෙස්ටොරන්ට්ස් තියෙනවා. එතකම ජුවලරි ෂොප්, මේ හැම දෙයක්ම සූක් එකේ තියෙනවා. ඉතින් ඇවිදිනකොට ඔයාලට මේ හැම එකක්ම බලා ගන්න පුළුවන්. රැට නම් ගොඩාක් ලස්සනයි. මම ගොඩාක් මාස සූක් එකට රැට එන්න. ඉතින් දැන් නම් මම ඇවිල්ලා තියෙන හවස් වරුවේ. ඉතින් ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔයාලා Top of Design YouTube channel එක බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් ඉවර වෙනකම් බලන්න. ඒ වගේම අලුතෙන් බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Top of Design YouTube channel එක subscribe කරලා තියාගන්න. සූක් එකේ මෙච්චරයි මම වීඩියෝ කළේ. ඉතින් මම ගොඩාක් වීඩියෝ කරන්න ගියේ නෑ. හැම දෙයක්ම වීඩියෝ කරලා නෑ මෙතන. දැන් මම යන්නේ ලෙමන් ගාඩන් රෙස්ටොරන්ට් එකට. ලෙමන් ගාඩන් රෙස්ටොරන්ට් එක තියෙන්නේ දුසිත් එකේ. දුසිත් හොටෙල් එකේ තමයි ලෙමන් ගාඩන් රෙස්ටොරන්ට් එක තියෙන්නේ. ඉතින් මේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ සල්වා රෝඩ් එකේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු ලෙමන් ගාඩන් රෙස්ටොරන්ට් එකේ කෑම බීම කොහොමද කියලා. ඔන්න අපි දැන් මේ ඉන්නේ එන්ට්‍රන්ස් එකේ. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඇවිල්ලා ෆොටෝස් ගන්නත් පුළුවන්. ඔයාලට ෆොටෝස් ගන්න තැන් තියෙනවා. ඉතින් අද මට දවල් වල ක්‍රේවින් එකක් ආවා. පාස්ටා වගේ දෙයක් කන්න තිබුණොත් හොඳයි කියලා. හොඳ සුප් එකකුත් එක්ක. ඉතින් මම මේ දවස් ටිකේ හෙල්දි විදිහට කන්නේ. මේ දවස් ටිකේ නෙමෙයි මම කොහොමත් ආසයි හෙල්දි විදිහට කන්න. ඒකින්ද ජංක් ෆුඩ් කන එක මම ගොඩක් ලිමිට් කරලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට අද මට ක්‍රේවින් එකක් ආපු නිසායි මම අද මෙතනට ආවේ. එහෙනම් අපි බලමු මොනවාද මම ඕඩර් කළේ කියලා. බලන්න මේ රෙස්ටොරන්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඔයාලට ආස හිතනවාද කියලා? ආසයි නේද? ඔව් මම හිතනවා ඔයාලා ආසයි කියලා. ඉතින් මම මගේ ස්ටාර්ටර්ස් විදියට ඕඩර් කළේ මෂ්රූම් සුප් එකකුයි ඩයිනමයිට් ශ්‍රිම්ප් එකකුයි. ඉතින් ඒ ටික තමයි මගේ ස්ටාර්ටර්ස්. ඊළඟට මම ඕඩර් කළේ චිකන් බන් එකක් එක්ක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. ඊට පස්සේ පෙනේ පාස්ටා එකක් ඕඩර් කළා. ඒකත් හරිම රසයි. ඉතින් ඔයාලා මෙනු එක ගන්න මේ ඩයිනින් ටේබල් එකේ උඩ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා. ඉතින් ඔයාලා මේ දකින්න මම ඕඩර් කරපු රසම මෂ්රූම් සුප් එකයි ශ්‍රිම්ප් ඩයිනමයිට්ුයි ඒත් එකම ඕඩර් කරපු චිකන් බන් එකයි. ඉතින් මම පෙනේ පාස්ටා එක ටිකක් පරක් වෙලා ඕඩර් කළේ. ඒකත් මම ඔයාලට පෙන්නන්න. ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකකුත් දාලා channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට දිගටම මේ වගේ වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් මම තෝරගත්තේ outdoor dining. ඔයාලට කැමති නම් indoor තෝරගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මම outdoor තෝරගන්න හේතුව රැට මෙතන view එක බලන්න ආස නිසා. view එක ගොඩාක් ලස්සනයි. දෝහවල ඉන්න කට්ටිය තව ඔයාලා රෙකමන්ඩ් කරන රෙස්ටොරන්ට්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මටත් පුළුවන් ඒවා try කරලා බලන්න. ඉතින් ඔයාලා මේ රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ඒක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයාලා මේ රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් එකේ සඳහන් කරන්න. මොකද මගේ එක්ස්පීරියන්ස් එක හොඳ වුණාට ඔයාලගේ එක්ස්පීරියන්ස් එක ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා යන්න ඉන්න අයට දැනගන්නත් එක්ක ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් කරලා තියන්න. මම මගේ කලින් වීඩියෝස් වලත් ඔයාලට පෙන්නලා ඇති දෝහවල තියෙන රෙස්ටොරන්ට්ස්. ඉතින් ලෙමන් ගාඩන් එක ඒ අතරේ මම ගොඩාක් කැමති රෙස්ටොරන්ට් එකක් තමයි.
ඉතින් මේ වීඩියෝ එක කෙටි වීඩියෝ එකක්. ඉතින් මේ කෙටි වීඩියෝ එකකින් මම ඔයාලට පෙන්නේ ලෙමන් ගාඩන් රෙස්ටොරන්ට් එකේ මගේ ඩයිනින් එක්ස්පීරියන්ස් එක. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් අවසාන වශයෙන් මම ඉල්ලන්නේ අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා Top of Design YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හෙට අනිද්දා හම්බ වෙමු.